ආයිබෝන් කියලා පිළිගන්නවා කැටේමා YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්නේ යාළුවෝ හැමෝම. ඔන්න ඉතින් අද අලුත් වීඩියෝ එකක් අලුත් පරීක්ෂණයක් අරන් ආවා ඔයාලට. ඉතින් අද ගෙනහැලා තියෙන්නේ සියඹලා කොළ සේදුම් කාරකයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්ද කියලා බලන වීඩියෝ එක. ඉතින් අද මේක රෙදි හොදන එක ගැන නෙවෙයි දැලි කුණු අයින් කරන එක ගැන තමයි කතා කරන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න තව කරුණක් තියෙනවා. මගේ කලින් වීඩියෝ වල කමෙන්ට් වලින් අහලා තිබුණා මේ වීඩියෝ වල සඳහන් දේවල්ම ආයේ. ඉතින් ඒකට හේතුව තමයි වීඩියෝ එක සම්පූර්ණයෙන් නොබලපු එක. ඉතින් මේ වීඩියෝ එක මුලින් ඉඳන් අගට බලන්න කියලා ඔයාලගෙන් මම ඉල්ලනවා. එතකොට ඔයාට ගැටලුවක් නැතුව සම්පූර්ණ විස්තරය දැනගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් තව දෙයක් මතක් කරන්න ඕනි. channel එක subscribe කරලා bell button එක enable කරලා තියාගන්න. එතකොට ඔයාට මම වීඩියෝ එකක් දාපු ගමන් බලා ගන්න පුළුවන්. එහෙනම් අපි අද වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද සියඹලා කොළ වලින් දැලි කුණු අයින් කරන්නේ කියලා. මම හිතනවා ලංකාවේ සියඹලා ගහ හඳුනන්නේ නැති කෙනෙක් නැතුව ඇති කියලා. ඉතින් මේ තියෙන සියඹලා ගහ සියඹලා කියන්නේ පළතුරක් වගේම ඖෂධීය වටිනාකමක් තියෙන ගහක්. ඉතින් අපි අද මේ අපේ වැඩේට යොදාගන්නේ මේ සියඹලා ගහේ කොළ. ඉතින් මම ඉස්සෙල්ලාම සියඹලා කොළ ටිකක් කඩා ගන්නවා. ඔයාට පේනවා ඇති මම මේ කොළ කඩා ගනිද්දි නැට්ට පිටින්ම තමයි කඩාගන්නේ. ඒ වුණාට මේ වැඩේට පොඩි කොළ විතරක් ගන්න පුළුවන් නම් හොඳයි. ඉතින් ඔයා මේක අත්දැක බලනවා නම් පොඩි කොළ විතරක් අරන් අත්දැක බලන්න. එතකොට මේ වැඩේ තවත් සාර්ථක කරගන්න පුළුවන් වෙයි. මේ තියෙන්නේ මම කඩාගත්ත සියඹලා කොළ ටික. ඉස්සෙල්ලාම මේ ටික අඹර ගන්න ඕනි. ඉතින් ඔයාට පේනවා ඇති ඉතාමත් සුළු ප්‍රමාණයක් තමයි මම කඩාගෙන තියෙන්නේ. මේ විදිහට අතර ගන්න පුළුවන් මට්ටමේ ප්‍රමාණයක් තමයි එක සැරෙන් අඹර ගන්න පුළුවන් විදිහට තමයි මම කඩාගත්තේ. එහෙනම් අපි මේ ටික අඹර ගමු. ඉතින් ඔයාට මේකට වංගෙඩියක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. මම මේකට බ්ලෙන්ඩර් එකක් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මෙහෙම අඹරද්දී වැඩි වතුර කවලම් කරන්නේ නැහැ. සුළු ප්‍රමාණයක් කවලම් කරනවා. ඔයාට බලා ගන්න පුළුවන් අඹරද්දී. සියඹලා කොළ වල කෙඳි ගතිය ටිකක් වැඩි. ඉතින් පොඩි වෙලාවක් යනවා අඹර ගන්න. ඉතින් මේකට මම මෙන්න මේ ප්‍රමාණයේ හැන්දකින් මේස හැන්දකින් දෙකක් වතුර දා ගන්නවා අඹර ගන්න පහසු වෙන්න. මම කලින් එකතු කරගත්ත වතුර ටික මදි වගේ දැනුණා. ඉතින් තවත් මේස හැන්දෙන් දෙකක් මම මේකට වතුර එකතු කරගන්නවා. කොළ ටික අඹරගෙන ඉවරයි දැන්. ඔයාට පේනවා ඇති අපි අඹරගත්තු කොළ ටික තමයි මේ තියෙන්නේ. ඉතින් දැන් තියෙන්නේ මේ කොළ ටික මිරිකගෙන ඉස්ම ටික ගන්න ඕනි. ඉතින් මේ කොළ මිරිකද්දී ආපහු අපි පිටින් වතුර එකතු කරන්නේ නැහැ. අපි අර අඹරද්දී එකතු කරපු වතුර ටික විතරයි මේකට භාවිතා කරන්නේ. හොඳට බලා ගන්න මේ ටික මිරිකද්දී එක සැරෙන්ම මිරිකලා රොඩු ටික අයින් කරන්නේ නැහැ. මිරිකපු ඉස්ම ටිකට ආපහු රොඩු ටික කවලම් කරලා ඒ රොඩු වල තියෙන සියඹලා කොළ සාරය ඔක්කොම ටික අපි මිරික ගන්න ඕනි. ඔයාට මේක බලනකොට පැහැදිලි වෙයි කොහොමද මේ ටික මිරික ගන්න කියලා. අඹරපු කොළ ටික මිරිකලා ඉස්ම ටික වෙන් කරගත්තයින් පස්සේ මේ වගේ පෙනේරයක් භාවිතා කරලා ඒ ටික ආපහු පෙරා ගන්න ඕනි. දැන් අපි බලමු සියඹලා කොළ දියර දැලි කුණු වලට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියලා.
මේකට මම මේ වගේ පංච් කෑල්ලක් භාවිතා කරනවා. එතකොට අපිට මේ දියර භාවිතා කරලා මොකක් හරි මදින එක මැද ගන්න පහසුයි. දැන් ඔයාලට පේනවා ඇති මගේ අතේ දැලි ගෑවිලා තියෙනවා. ඉතින් අපි ඉස්සෙල්ලාම බලමු සාමාන්‍ය ඇල් වතුරෙන් මේ දැලි ටිකෙන් කොච්චර ටිකක් අයින් කරන්න පුළුවන්ද කියලා. ඉතින් මම මේ ඔයාලට පෙන්නන්න තමයි අතේ දැලි ගාගෙන හොදලා පෙන්නන්නේ. මම වලන් එහෙම හොදලා බැලුවා. ඉතින් වලඳක් කළුයි දැලිත් කළුයි ඒකින්ද ඔයාලට හරියට පැහැදිලිව පෙන්වන්න බැරි හින්දා තමයි මම මේ අල්ලට දැලි ගාගෙන ඔයාලට මේක පෙන්වන්න හිතුවේ. හොඳට අතුල්ලලා ඇල් වතුරෙන් දැලි ටික හොදලා ඉවරයි දැන්. ඔයාලට පේනවා ඇති දැලි වලින් කොටසක් ගියා. ඒ වුණාට තාම කොටසක් තියෙනවා යන්නේ නැතුව. අපි දැන් බලමු මේ ඉතුරු වෙලා තියෙන දැලි ටික සියඹලා කොළ දියර භාවිතා කරලා යවා ගන්න පුළුවන්ද කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මේ සියඹලා කොළ දියර භාවිතා කරලා මේ දැලි ටික හොඳට යවා ගන්න පුළුවන් වුණා. ඔයාලටත් පුළුවන් මේක උත්සාහ කරලා බලන්න. ඉතින් මේක පරීක්ෂණයක් විතරයි. ඒ කියන්නේ මම අමුයෙන්ම තමයි මේ දියර භාවිතා කළේ. ඉතින් ඔයාලට පොඩ්ඩක් වැඩි දියුණු කරලා මොකක් හරි නිෂ්පාදනයක් කරන්න උත්සාහ ගන්න පුළුවන්. ඉතින් ඔයා try කරලා බලන්න ඒක. ඔන්න ඔහමයි අද අපේ වැඩේ ඉවර වෙන්නේ. ඔයා දකින්න ඇති අපි කරපු පරීක්ෂණය සාර්ථකයි. ඉතින් ඔයාලත් මේ වගේ පොඩි පරීක්ෂණ කරලා බලන්න. ඔයාටත් සමහර විට හිතපුවත් නැති විදිහේ දේවල් හොයාගන්න පුළුවන් මේ වගේ පොඩි පොඩි පරීක්ෂණ කළොත් එහෙම. ඉතින් ඒ දේත් මතක් කරන ගමන් අද වීඩියෝ එකෙන් සමුගන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් සමුගන්න කලින් කියනවා channel එක subscribe කරලා ඒ වගේම bell button එක enable කරලා තියාගන්න. එතකොට කැටේම අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට බලා ගන්න පුළුවන්. එහෙනම් අදට මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම ජය වේවා.